මීට වසර කීපයකට පෙර ඉදිවුණු හන්තාන සඳකිරි මහසෑයට තමයි අද මම යන්නේ. මහනුවරේ ඉඳන් ගත්තොත් කිලෝමීටර් 6ක් වගේ ප්‍රමාණයක් තමයි මේ සඳකිරි මහසෑයට යන්න තියෙන්නේ. හන්තාන පාරේ මීටර් 850ක් වගේ යද්දි සඳකිරි මහසෑය හම්බෙනවා. පහලින් යන වාහන පාක් කරන්න ඔයාලට පාසුකම් සලසලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කන්ද උඩ තියෙන පන්සලට යන්න ඕනේ. එතනට යන්න අපහසු කෙනෙක්ට ටුක් එකකින් යන්නත් පුළුවන්. නැත්නම් මේ කන්ද ටිකේ උඩට නගින්නත් පුළුවන්. ටුක් එකක යනවා නම් ඔයාලට රුපියල් 200ක් වගේ ප්‍රමාණයක් තමයි මම එක යන කාලේ උනේ. ඊට පස්සේ මේ තමයි උඩට ගියාම තියෙන විදිය. 2017 ජනවාරි 27 වෙනි දින තමයි මේ චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඉන් අනතුරුව 2023 තමයි ජනතාවට වැඳුම් ලබන්න මෙය විවෘත කරලා තියෙන්නේ. විශාල ප්‍රතිමතුන් ප්‍රමාණයකගේ ආධාර ඇතිව ඉදිවුණු මේ සඳකිරි මහා සෑය ස්තූපය ඉතාමත් අලංකාරව සහ විශාල ශ්‍රමදායකත්වයෙන් කරනු ලබන්නක් බවට අපිට උඩට ගියපුවම වැටහෙනවා. ඉතින් ඉතාමත්ම ලස්සනට මෙවන් ශෛලමය බුදු පිළිමයන් දෙකක් මේ උඩම තියෙන පන්සලේ තියලා තියෙනවා. මේ චෛත්‍යය උඩටම ගියාම අපිට අවට තියෙන පන්සල් ගම්මාන එවැගේම කඳුවැටි සියල්ලම බලා ගන්න පුළුවන්. මට මුලින්ම කියන්න ඕනේ දේ අමතකුණා. ඔයාලා හැමෝම දන්නවා මේ සඳකිරි සෑය ආරම්භයේ සිට අවසානය දක්වා සියලු කටයුතු සිදු කරන ලැබුවේ ගංගාසිරිපුර ධම්මාලෝක හිමි විසින්. මේ ස්තූපයේ සැලසුම ගත්තොත් පුරාණ බෞද්ධ වාස්තු විද්‍යාත්මක මූලධර්මයට අනුකූලව තමයි හදලා තියෙන්නේ. චෛත්‍ය ඇතුළට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට බුදු පිළිම තියෙනවා. ඒ වගේම ඉතාමත් ලස්සනට ධාතුන් වහන්සේලා තැන්පත් කරලා වන්දනාමාන කරන්න හදලා තියෙනවා. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න. ඔයාලට වෙනද වගේම මගේ ෆොටෝස් ටික දාලා තියෙනවා අන්තිමට. ඉතින් තවත් අවශ්‍යක ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්නම්.